අයිබෝන් එනම් ආයේ කාලෙකට පස්සේ අපි ආව දැම් බලන්න අද හැබැයි සපත්තු නෑ මේ මනාද චුටි චුටි පෙට්ටිව ගත්තම තියන්නේ මේගේ තියෙන්නේ මං පාවිච්චි කරන වොච්චස් සපත්තු වගේම මම වොචුත් පොඩ්ඩක් එකතු කරනවා මම අද ඕගලන්ට පෙන්න්න හදන්නේ මංගාව තියෙන ස්වෝච් හුඩිංකි කලැබ්බයක් ස්වෝච් කියන බ්‍රෑන්් එක වගොල්ල ගොඩක් ෆමිලිය ඇති කියල මං හිතනා එහම නැත්ත මංගුලන්ට පොඩි විස්තරයක් කියන්න මේ ස්වෝච් කියන්නේ මොකක්ද කියලා ස්වච් කියන එක ඇවිල්ලා සෙකන්ඩ් වොච් කියන එක තා මේ ගොල්ලන්ගේ බ්‍රෑන්් නේම් එක වෙන්නේ එතකොට මොකක්ද මේකට සෙකන් වොච් කියන්න හේතුව ඉස්සර කාලෙ මිනිස්සු ගොඩක් පාවිච්චි කරේ ඔටෝමැටික් වෝචස් ඒතකොට හැන් වයින්ඩිං වොචස් එකන්නේ ගොඩක්කට මැකනිකල් මූමන්ටයක් කියන්නේ අනේ මැකනිකල් මූමන්ට ඇත්තියෙන වොචස් සමා මිනිස්සු ගොඩක් ඒ කාලෙ පාවිච්චි කර ඊට පස්සේ කෝට්ස් ක්‍රයිසිස් කියලයක් ඔගොල්ලු සමහරයට දැනුවද දන්න කවාඩ්ස් වොචස් ආවයින් පස්සේ මොකද වනේ කවාඩ්ස් වොචස් ලාබයි මේ මැකනිකල් මූමන්ස් තියෙන වොචසල්ට ඇඩිය මිනිස්සු ටික මේ ලාබ කවාඩ්ස් වොචස් ගන්න පුරුදුන එතකොට අර මැකනිකල් මූමන්ස් තියෙන වොච් පාවිච්චි කරන අයගේ සෙකන්ඩ් වොච්ච එකක් විදිහට මේක පාවිච්චි කරන්න තමයි මේගොල්ල ස්වච් කියන බ්‍රන්් එක හඳුන්නාද මේක මේගොල්ල ඉක්දා සමසය අසු තුනේ තමයි පටන් ගන්න නිකලස් ජ හයක් කියන කෙනා තමයි මේ ස්වච් කියන බ්‍රෑන්් එක මුළු මේ ලෝකට මුලින්ම හඳුන්වාදෙන් ස්වච් කියන ගරුප් එක ගත්තව තද වෙනකට ලෝකේ තියෙන ලොකුම වොච් ගරුපයක් කියලා හඳුන්න්න පුළන් ඔගොල්ලො දන්නවත් දන්න ඔමීග එතකොට බ්ලංක් පාන් ඒ වගේ ගොඩක් ප්‍රසිද්ධ මැකනිකල් වොච් බ්‍රන්ස් පවා අද තියෙන්නේ මේ ස්වච් බ්‍රන්් එක යටතේ එක පටන්ගත්න්නේ කම්පැනීස් දෙකක එකතුවකින් ඒ කම්පැනිස් දෙක මර්ජලා ඉවරලා තමයි මේ ස්වච් කියන ගරුප් එක පටන් ගන්න එතකොට ඔගොල්ලො දන්න වොච් සම්බන්ධයට ඉන්ට්‍රෙස්ට අය දන්න මේ ETA මූමන්ට් කියලා ඇත්තියෙන ගොඩක් වොච් බ්‍රන්ස් මේ ETA මූමන්ට්ස් පාවිච්චි කරන එකළන්ගේ වොචස මේ ETA මූමන්ට් එකත් ඇවිල්ල මේ මර්ජ් එක ප්‍රතිඵලයක් විදිහට එක කම්පැනියක් අටත්ති බිචක් ස්වච්ච එකට අයිති වෙන අපටත් මේ ETA මූමන්ට්ස් මේ ගොල්ලො ඒගොල්ලන්ගේ බ්‍රන්ස්වල්ට කරගෙන යන්නේ මේ ETA කියන කම්පැනී එක හරහා එතකොට තව විශේෂ දෙයක් කියන්න ඕනේ ස්වච් මුලින්ම මේ ලෝකට එනකොට ඒගොල්ලො ගොඩක්ම කරේ කවාට්ස් වෝචස් තමයි ගොල්ල හැදුවේ හේතු ඇවිල්ල එතකොට මංකිවේ ගොලට කවාටස් ක්‍රයිසිස් කියලා එක එක්දා සමසය හැටේ දීතර පටන් ගන්න ඉටස් ජපනී වෝචස් මේ මාකට් එක ඩොමිනේට් කරන්න පටන් ගන්න ස්විස් වෝචස් වලට එන්න තියෙන ඉල්ලුම අඩුවෙන ඊට පස්සේ මේකට ප්‍රති උත්තරයක් විදිහට තමා මේ ස්වච් සමාගමින් මේ කවාට් වෝචස් හඳුන්වා දෙන ෆෝඩබල් ඒවා මේ ගොල්ලන්ගේ විශේෂත්වය තමයි නිකම් ඔගොල්ලන්ට මන් පෙන්න්න මගේ වොච්ච එකත් දැන් ගොඩක් මේ වොචසයිල මාර කල ෆුල්ලේගේ පොඩි කාටුන් චරිත ඒවාගේ නිකා ලස්සන වොචස් තියෙන මේ කළ නිකා ඔරිජිනල් ෆැෂන් වොච් බ්‍රන්් එක ස්වච් කියලා කිව්වොත් ම නිවැරදි කියලා මං හිතනවා ෆැෂන් වොච් බ්‍රන්්ඩක් කියන්නේ ඔච්ච එකේ වටිනාකමකට වැඩිය ගොල්ල නිකම් ෆැෂන් අයිකන්නයක් විදිරතා මේ බොච්ච එක පාවිච්චි කරන්න සාමානය බොච්ච එක අපි සලකන ජුවලර එකක් විදිට නමුන් එක ජුවලර එකට වැඩිය වානික ආම් බෑන්් එකක් දානා වගේ ෆැෂන් මේ අයිකන්න ඇත්තම මේ ස්වච් කියන වොච්ච එක අනිත් විශේෂත්වය තමයි දැන් ඔගලන්ට මෙතන පේනවා මගේ තව වොච්ච ඇතින ජීශොක්කයම් මේක මේකෙ මෙහෙම වාට පිටිපස්ස ඇරලයිවරලා මේක මොක්හරි අඩු පාඩුවක් වුණොත් හදාගන්න පුළුව ස්වච්ච එක හෙම කරන්න බෑ එක එන්නේ මේ සීල්ඩ් මූමන්ට එතකොට ඔයාට කරන්න පුළ එකමදේ එක පිටි පස්ස බැට්‍රිය එක මාරු කරන්න පොඩි කවුලුවත් තියෙන එක බැට්‍රිය මාරු කර එච්චර ඊට වැඩිය කතන්දර මුකුත් කරන්න බෑ ඒක කැඩුනොත් ඔයාට එක අයින් කරලා අලුත් වොච්චයක් ගන්න එක ප්‍රශ්නයකුත් නැහැ මොකොද මේ වොචස් එච්චර ගණන්න සාමානය ඩොලස් 50 විතර ඉඳන් ඉහලට තම මේ වොචස් තියෙන් හැබැයි මංගාව තියෙන්නේ අද විශේෂ වොච්ච එක මේක ඇයිමම් විශේෂයි කියන්න ඔගොල්ලෝ වොච් ගැන ඉන්ට්‍රෙස් කෙනෙක් නම් ආයෙත්මන් කියනවා දන්න ඇති හුඩිංකී කියලා සඟරාවත් තියෙනවා මේ වොච්චස් ගැන කතාවෙන සඟරාවත්තම මේ හුඩිංකි කියන මේක 2013 බෙන් ක්ලයිම කියන කෙනා තමයි පටන් ගන්න එයා බ්ලොග්ගයක් ඉදිරියට පටන් අරගෙන පසු කාලීන මැගසීන්යක් දක්වා මේක දියුණු කරනවා ඔගොල්ලෝ මේක ඉන්ට්‍රෙස් නම් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ බෙන් ක්ලයිමගේ තියෙනවා ඉන්ටර්විව්යක් ජෝන් මේ අත් එක ඉන්ටර්වියස් දෙකක් තියෙනවා මම නිකං ආසම වොචස් ගැන කතා කරන ඉන්ටර්වියස් දෙකක් කිවෝත් නිවැරදි සාමානය මට ඉතින් ඒගොල්ල කතා කරන වොචස් ගන්න සල්ලි නෑ සාමාන්‍යෙන් රොලෙක්ස් අඩුම රොලෙක්ස් හෙම ගත්තොත් ගැන අපි ලක්ෂරි වොචස් කියලකැන් ඔමීගා රොලෙක්ස් එතකොට ඔය මං කලින්ක බ්ලොන්ක් පෝන්
ඊට පස්සේ ජෙජලකුට් කියලා තියෙන බ්‍රන්ඩ්ස් ඔය වගේ ගොඩක් තියෙනවා ඒ වගේ මේ බ්‍රන්ඩ්සල වොච සාමාන්‍යයෙන් පටන් ගන්නේ ලංකාවේ රුපියල් වලින් ගත්තොත් ලක්ෂ 8-10 එතනින් එහා පැත්ත රොලෙක්ස් එහෙමනම් මං හිතන්නේ එයාකින් එකක් එහෙම සාමාන්‍යයෙන් පරණ එකක් වෙන්නේ මිලියනයක් විතර තමයි මේ අඩුම එකක් හරිද එතකොට ඒ වගේ ඒව ගන්න මට සල්ලි නෑ හැබැයි මම මාරාසයි එක්කද සාමාන්‍යෙන් ඔගුල්ලෝ හෙමත් බලන්න ඇති ඔ කාර්වල වීඩියෝසයෙන් බලන්නවානේ අපි ෆෙරාරියල බුගාටියල හම වීඩියෝස් බලවට අපිට එක්ගා වියදං කරන්න සල්ලි නෑන ඒ වගේ තම මේකත් එතකොට මම කරපු වැඩේ මේ ගොල්ලන්ගේ ශොප් එකත් තියෙන හුඩින් කියලාගේ ඒගොල්ල එක හිටපු ගමන් දාන ඒගොල්ලගේ කලබ්ස් ඒගොල්ලෝ එක බ්‍රන්ස් එක කලබ් කරලා ඒක රිලිස් කරන මේ අලුත් වොචස් එතකොට ගොඩක් කලාට ගණන් වැඩි ඒවත් තියෙන ගණන් අඩු ඒවත් තියෙන මම බැලුව මම ස්වච්ච එකක් තියෙන දෙකල මට එක ඉන්ට්‍රෙස්ටලා දවසල එක සෙල්ල අදදාල්ත පිච්ච නිසා ගත්ත මට ඇත්තරම එකට කොස්ටනේ ඩොලස් 45ක් මංහිත 40ක් හෝ 45ක් මට හරිට මතකනෑ මේ වොච්ච එක ශිපිං එක්ක මට US ඩොලස් 90ක් විතර යන්න ඇති අට ඔගොල්ලන්ට මම මේක පේනවත් දන්න මේක රීටේල් ප්‍රයිස් එක ඇවිල්ලා ඩොලස් 175 ඔගොල්ලෝ දැම් මේක ගන්න ගියොත් මේක මිලදී ගන්න බැහැ මේක out of stock කියන්නේ මේක limited edition එකක් විදිහට තමයි ඒගොල්ලෝ ඒ කාලේ රිලීස් කරේ. ඔයගොල්ලන්ට මේක eBay එකෙන් දැන් ගන්න පුළුවන්. සමහරලාට ඩොලර්ස් 180යි ඩොලර්ස් 200 ගණන් වලට එහෙම යනවා. secondary market එකේ. අපි දැන් watch එක නිකන් එළියට අරන් බලමු. මම ඔයගොල්ලන්ට කලින් කිව්වේ මේක ඇවිල්ලා මේ අර නිකන් සෙල්ලම් බඩුවක් වගේ නිකන් අර හෙන කලර්ෆුල් අර සාමාන්‍ය දැම්වා මේ වච්චයත් එක්ක බලන්න මේ ජීශොක් එකයි මේකයි තිබ්බාම මේක නිකන් වොච්ච එකක් කියලා පේන මේක එනවාට ඔච්ච එකට වැඩි අරනියා ෆැෂන් අයිකන්නයක් විදිහට තමයි අපිට බලාගන්න පුළුවන්. ඔව් මේ ස්වොච් එකේ තියෙන විශේෂත්වය මේකේ තියෙන මූව්මන්ට් එකට කියන්නේ සිස්ටම් 51 කියලා. මේක ඇවිල්ලා මෙකැනිකල් මූව්මන්ට් එක. මම කලින් හැබැයි කිව්වා ස්වොච් එක හඳුන්වා දුන්නේ මුලින්ම ක්වාඩ් වොචස් කියලා. ඔව් ඒ වුණාට 2013 මේගොල්ලෝ හඳුන්වා දෙනවා මේගොල්ලන්ගේ පළවෙනි මෙකැනිකල් මූව්මන්ට් එක. ඒකට කියන්නේ සිස්ටම් 51 කියලා මේක ඔටෝමැටික් මූව්මන්ට් එක. මේ මෙතන ඔයගලන්ට පේනවා මේ රෝටර් එක කැරකෙනවා මේකේ මේ අර සාමාන්‍ය රෝටර් එකක් නෙමෙයි තියෙන්නේ. ඔයගලන්ට පේනවද දන්නේ නැහැ මම වොච් එක කරකවද්දි ඒකේ රෝටර් එක මේ වටේ තියෙන්නේ. සාමාන්‍ය රෝටර් එක කියන එක මේ ඔයගලන්ට දැක ගන්න හම්බෙන්නේ මෙතන නිකන් පොඩි අඩහඳක් වගේ කෑල්ලක්. දැන් මේක එහෙම එකක් නෑ. මේ මෙහෙම කැරකෙනවා මේකත් එක්කම. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. මේකේ ඊට පස්සේ මේ තියෙන්නේ මේක ඩයල් එක. අපි මේ වොච් එක මූණතට සාමාන්‍යයෙන් කියන්නේ ඩයල් එක කියලා. මේකත් එච්චර මේ අර වැඩි සුකුරුත්තක් නැති ටිකක් ලස්සන ඩයල් එකක්. මේ ඒකමයි මම මේක ගත්තේ. හරි. ඕකේ. ඊට පස්සේ මේක දාගන්න පුළුවන් මේ විදිහට මේක මම ඇත්තරම වැඩිය දාලා නෑ මේ වොච් එක අවස්ථා දෙකක් හෝ තුනක තමා පාවිච්චි කරලා තියෙන්නේ. තියෙන්නේ මේක දාගත්තාම මේ වගේ තමයි පේන්න තියෙන්නේ. මාර පහසුයි මේ වොච් එක අර වැඩිය හයිලයිට් වෙන මේ දැන් ඔයගොල්ලන්ට මේකත් එක්ක බලන්න මේක නිකන් දාපුවාම නිකන් අර අතේ බිත්ති ඔරලෝසුවක් බැන්දා වගේ එහෙම නෑ මේක මාර චාම් ඔරලෝසුවක් කියලා කියන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන අනිත් විශේෂත්වය. දැන් මේ මූව්මන්ට් එක ගැන කතා කරොත් මේ මූව්මන්ට් එක ඇවිල්ලා තනිකර මැෂින් මේඩ්. නිකන් මනුෂ්‍ය මේ අතක් පයක් ගෑවිලාම නෑ මේ මැෂින් මූව්මන්ට් එක හදන්න. අනිත් එක තමයි මේක මේ අර මං කලින් කිව්වා වගේ මේ සම්පූර්ණ පැකේජ් එක සීල් වෙන්නේ. ඔයාට මේකේ මොකක් හරි කැඩුනොත් එහෙම කෑල්ලක් මාරු කරලා එහෙම හදාගන්න බෑ. මුළු මූව්මන්ට් එකම අයින් කරලා අලුතෙන් මූව්මන්ට් එකක් දාගන්න ඕන. ඉතින් ඕක තමයි ස්වොච් එකේ කතන්දරේ. අපි එහෙනම් ආයි පාරක් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. ඔයගොල්ලෝ යටින් කමෙන්ට් එකක් දාන්න මං ඊළඟට සපත්තුවක්ද වොච් එකක්ද කරන්න ඕන කියලා. වොචස් නම් මං ගාව ලොකු ප්‍රමාණයක් නැහැ. පොඩි කීපයක් තමයි තියෙන්නේ. ඉස්සරහට මං තව කීපයක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතකොට අපිට තව වීඩියෝස් කීපයක් කරන්න පුළුවන්. හරි එහෙනම් අයබෝන් බොහොම ස්තුතියි.